කියලා මේක ප්‍රාථමික නැහැ. දැන් අපි හිතන්න අපි වාහනයක ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී සැපිරිය යුතු සුදුසුකම් ටිකක් තියෙනවානේ. පහුගිය ආදායම් බලපත්‍රය අවශ්‍යයි. ඊට පස්සේ දුම් වාර්තාව එහෙම නැත්නම් අපි ග්‍රීන් ටෙස්ට් එකේ රිපෝට් එක අවශ්‍යයි. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා රක්ෂණ සහතිකයක්. මේ ඔක්කොම පූර්ණේ කරාට පස්සේ තමයි අදාළ ගෙවීම කරලා අපිට මේ වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය ගන්න පුළුවන්. හැබැයි හදිස්සියේ හරි ඉන්දිය මහත්තයා පොලිසිය මහත්තයෙක් නතර කළොත් ආදායම් බලපත්‍රය විතරක් ප්‍රමාණවත් නැහැ. අර කියන ඩොකියුමන්ට්ස් ඔක්කොම තියෙන්න ඕන අතේ. හරි. හැබැයි ඇත්තටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒ ඔක්කොම සපුරා ලීමෙන් අනතුරුව කියන එක තර්ක කළාට වැඩක් නෑ. නීතිය ඇතුලේ එහෙම එකක් ඇති ප්‍රතිපල. හැබැයි මේ කියන ක්‍රමවේදය ඇතුලේ අපිට ඩිජිටල් ID එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඩ්‍රයිවිං ලයිසන් එකේ නම් මේ සියල්ල එක තැනක දෙනවනේ පොලිසිය නිලධාරියෙක්ට උනොත් පහසු වෙයි නේද මේ රාජකාරී කටයුතු කරන්න ඉස්සරහට. ඇත්තටම දැන් ඒක විතරක් නෙවෙයි දැන් ඉස්සරහදී CCTV හරහා එන ඔටෝ වදින ෆයින් සිස්ටම් එක ඊට පස්සේ දඩ ගහපුවාම දැන් පොලිස් නිලධාරීන්ට තොරකම් කරගන්න බැරි වෙනවා. එතකොට ඔන්ලයින් ගෙවන්න පුළුවන් වුණාම එහෙම වුණාම ඇත්තටම ওই જાති ඔය අනවශ්‍ය නීති තර්ක කරන එකත් ඒගොල්ලෝ නවත්තයි. මොකද ඒගොල්ලන්ට ඔය ගාණක් ගන්නනේ හුඟක් වෙලාවට ඔය දේවල් කරන්නේ. ඉතින් ඒක නැති වෙනකොට ඒගොල්ලෝ අනවශ්‍ය විදිහේ જાති කරන්නේ නැති වෙයි. මම දැක්කා පහුගිය දවස්වල Facebook වල එහෙම ගොඩක් වෛරල් වෙච්ච එකක් තිබ්බේ. ඌව පළාතක මෙහෙ ඉන්න බෑ. එහෙම කතාවක් එකක් දැක්කනේ. ඒ වගේ තර්ක කරන නිලධාරීන් ඉන්නවා. ඒව කරන්නේ ඒගොල්ලෝ එක එක දේවල් වලට. සමහරක් වෙලාවට ඉතින් ගොරක දඩමස් වෙච්ච ඒවත් තියෙනවා. දඩමස් ගොරක වෙච්ච ඒවත් තියෙනවා. අපි මේ නීතිය නැමීම් ගැන ගොඩක්